හලෝ කොහොමද අදත් සාදරම් පිළිගන්න අපේ චැනල ඇත්ත එක එකතු වෙන ඔයාලා හැමෝම. ඉතින් අද ඔයාලා තම්බ්නේල් එකේ එහෙම ටයිටල් එකේ එහෙම දැක්කන දන්නව ඇති අද මොකක් ගැනද මං එක්ස්ප්ලেইন කරන්න යන්නේ කියලා. ඉතින් මං අද එක්ස්ප්ලেইন කරන්න යන්නේ ලංකාවේ බස් පිස්සු අතර ගොඩාක් ජනප්‍රිය ගේම් එකක් වෙන ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා ගේම් එක ගැන ඔයා දන්නේ නැති අප්‍රකට කරුණු ඊටයක් ගැන තමයි කතා කරන්න යන්නේ. එහෙනම් අපි ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. අද මම ඉතින් ඔයාලට කියලා දෙන්න යන පළවෙනි එක තමයි ඩ්‍රයිවිං ටෙස්ට් මෝඩ් කියන්නේ. ඉතින් ගොඩක් අය මේක භාවිතා කරන්න මොකද ගොඩක් අයට ගේම් එක ප්ලේ කරද්දී හම්බෙන්නේ සිමියුලේෂන් මූඩ් එක. ඉතින් මේ මූඩ් එක ගත්තා කියලා අවුලක් නැහැ. ඒ වුණාට ඔයාලට රියලිස්ටික් ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ ඩ්‍රයිවිං ටෙස්ට් මෝඩ් කියන එක දාගත්තොත්. ඉතින් මේ මෝඩ් එකෙන් අපේ ලයිසන්ස් චෙක් කරන්න, ඒ වගේම බස් එකේ පෙට්‍රෝල් චෙක් කරන්න, ඒ වගේ ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට ප්‍රැක්ටිකලි නැත්තම් ප්‍රායෝගිකව බස් එක යන අත්දැකීම ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ මෝඩ් එක තාම දාගෙන නැත්නම් දැම්ම දාගෙන එකපාරක් මේ ගේම් එක සෙල්ලම් කරලා බලන්න. රියල් බස් ඉන්ටග්‍රේෂන් ඒක තමයි දෙවෙනි එක. ඉතින් දෙවෙනි එක කිව්වේ මේකේ තේරුම තමයි දැන් ලංකාවේ තියෙනවනේ බස් සමාගම් අශෝක් ලේලන්ඩ් ඒ වගේ මේ CTB මේ වගේ බස් සමාගම් තියෙනවානේ. ඉතින් මේක ගොඩක්ම හදලා තියෙන්නේ අශෝක් ලේලන්ඩ් සමාගම. ඉතින් ලංකාවේ වැඩියම තියෙන්නේ අශෝක් ලේලන්ඩ්නේ. ඉතින් එතකොට මේක අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තමයි හදලා තියෙන්නේ. මං කිව්වේ මේක හදලා බස් ඇතුළත් කරලා තියෙන අශෝක් ලේලන්ඩ් සමාගමේ බස්. හරිද? අන්න ඒකට තමයි කියන්නේ රියල් බස් ඉන්ටග්‍රේෂන් කියලා. ඒ කියන්නේ ඇත්ත බස් සමාගම් වලින් මේකට සහභාගීත්වය දක්වනවා. ඉතින් ඇත්ත බස් සමාගම් වල බස් මේකේ තියෙනවා. අන්න ඒකයි රියල් බස් ඉන්ටග්‍රේෂන් කියන්නේ. ඉතින් ඔයාලා මේක පළවෙනියටම ප්ලේ කරනකොට ඒක දැනගන්න නොහිටින්න පුළුවන්. ඒකයි මම මේක කිව්වේ. හරි. එහෙනම් අපි ඊළඟ টොප් එකට යමු. ඉතින් ඊළඟ එක තමයි සිංහල වොයිස් නැවිගේෂන් සිස්ටම් එක. ඉතින් මේකට අලුතෙන් දාලා තියෙනවා ෆීචර් එකක් සිංහල වොයිස් නැවිගේෂන් සිස්ටම්. ඒ කියන්නේ සිංහල වොයිස් ගයිඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ ගයිඩ් එකෙන් අපිට මේකේ පාර කියා ගන්න පුළුවන්. ඉතින් එතකොට මෙයා සිංහල ගයිඩ් එකෙන් කියනවා පාර කොහෙද යන්න ඕනේ. අන්න ඒ වගේ ඒවා කියනවා. ඉතින් ඒකට තමයි සිංහල වොයිස් නැවිගේෂන් සිස්ටම් කියන්නේ. ඉතින් ඔයා මේක enable කරලා නැත්නම් දැන්ම enable කරගන්න. කරගෙන එකපාරක් ප්ලේ කරලා බලන්න. එහෙනම් අපි ඊළඟ টොප් එකට ගිහිල්ලා බලමු. තියෙන විශේෂම කාරණය තමයි රියලිස්ටික් ශ්‍රී ලංකන් රෝඩ් සයින්ස් ඇන්ඩ් ලෑන්ඩ්මාර්ක්ස්. ඒ කියන්නේ ඔයාලා මේක ප්ලේ කරලා තියෙනවා නම් දකින්න ඇති මේකේ බෝඩ් වල ගහලා තියෙනවා ශ්‍රී ලංකන් ලෑන්ඩ්මාර්ක්ස්. ඒ කියන්නේ අර අපි ඇත්ත ජීවිතයේ දකින කොළපාට බෝඩ් වල පාරවල් වල දුරේම ගහලා තියෙන්නේ. අන්න ඒවා මේකේ තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂම කාරණයක් තමයි අන්න ඒක. ඉතින් ඔයාලා මේක දැක්කේ නැත්නම් දැන් මේක පාරක් ප්ලේ කරලා මේක බලලා ඉන්න. එහෙනම් අපි ඊළඟ টොප් එකට යන්න. හරි. එහෙනම් යමු. මේ টොප් එක තමයි Real Fuel Systems Plus Service Centers. ඒ කියන්නේ මේකේ ඔයාලා අර සිමියුලේෂන් මෝඩ් එක නෙමෙයි. අර මම පළවෙනියෙන්ම කිව්ව টොප් එකේ තිබ්බ ඩ්‍රයිවිං ටෙස්ට් මෝඩ් එක දාගත්තට පස්සේ මේකේ ෆියුල් ඉවර වෙනවාට බලා ගන්න පුළුවන්. ෆියුල් ඉවර වුණාට පස්සේ ඔයාලට මෙතන ෆියුල් ගහගන්න ෂෙඩ් නැත්නම් මේ බස් එක කැනුවත් හදාගන්න සර්විස් සෙන්ටර්ස් වගේ ඒවා තියෙනවා. අන්න ඒකට තමයි මේකේ මේ රියලිස්ටික් සර්විස් සෙන්ටර්ස් හා ෂෙඩ්ස් කියන්නේ. ඉතින් එතකොට ඔයාලට මේක ඇත්ත එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඇත්ත වාහනයක් එලවන විදිහට. හරි එහෙනම් අපි ඊළඟ টොප් එකට ගිහිල්ලා බලමුද? හරි එහෙනම් යමු ඊළඟ টොප් එකට. ඊළඟ টොප් එක තමයි ට්‍රැෆික් පොලිස් එන්කවුන්ටර්ස්. ඉතින් ඒ කියන්නේ ඔයා මේකේ තියෙන ට්‍රැෆික් රූල්ස් ෆලෝ කරේ නැත්තා මෙතන ඉන්න පොලිස්මන්ලා ඔයාලව අල්ලගන්නවා.
එතකොට ඔයාලට දඩ වදින්න ඒ වගේ රියලිස්ටික් ජීවිතය වෙන දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේක වෙන්න නම් ඔයාලා අර මම කියපු ඩ්‍රයිවිං ටෙස්ට් මෝඩ් එක දාගන්න ඕනි. නැත්තම් ඉතින් මේ කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඉතින් මම මේ දාගෙන ඉන්න එහෙම දාගත්තට පස්සේ වෙන ඒවා තමයි මම මේ টොප් වශයෙන් කියන්නේ. හරි. එහෙනම් අපි 7 වෙනි টොප් එකට යමු. ඉතින් මේක ලෝකල් ස්ටයිල් එකට තියෙනවා. එතකොට ඔයාලට මේකේ විශේෂත්වයක් බලා ගන්න පුළුවන් vehicle customization and local style. ඉතින් vehicle customization කියන්නේ ඔයාට මෙතන garage කියන option එකට ගියොත් ඔයාගේ vehicle එක customization කරගන්න පුළුවන්. ඉතින් මේකේ truck කරව මේවා හැමදේම තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ skin එහෙමත් දාගන්න පුළුවන්. LED bulbs, skins, ඒ වගේම steering wheel එකත් ඔයාලට වෙනස් කරන්න පුළුවන් මෙතනදී. ඉතින් එතකොට ඔයාලට මේකේ local style එක මෙතනදී පේනවා ඇති. ඉතින් ලෝකල් ස්ටයිල් එක මේකේ මේ තියෙන විදිහ. ඉතින් මේකේ බස් ඉඩම් හැම එකක්ම ලෝකල් ස්ටයිල්. හරි එහෙනම් අපි අවසාන එකට කලින් টොප් එකට 8 වෙනි টොප් එක තමයි offline mode with limited features. ඒ කියන්නේ ඔයාලට හිතන්න ඔයාලගේ එකපාරටම ෆෝන් එකේ data නැති වුණා. එතකොට මේ ගේම් එකේ තියෙනවා offline mode. ඒ වුණත් මේකේ offline mode එකේ online mode එකේ තරම් features නැහැ. ඒ කියන්නේ limited features තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක data නැති වෙලා වුණා ultra graphics දාලා ගැහුවා හැකි. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔයාලට online mode එකේ තියෙන features පොඩ්ඩක් විතරයි නැති වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට data නැති වෙලා වුණා මේක සාමාන්‍ය විදිහටම ගහන්න පුළුවන්. හරි එහෙනම් අපි 9 වෙනි top එකට යමු. මං අවසාන টොප් එකට කලින් টොප් එක විදිහට හඳුන්වලා දෙනවා day night cycle with the local ambient sounds. ඉතින් මේකේ සිංහල තේරුම කිව්වොත් ඔයාලා අහලා තියෙනවද කාලගුණ චක්‍රය කියලා. මේක අහලා නැතුව ඇති. ඒ වුණාට මේ ගේම් එකේ ඔයාලට ඕන weather condition එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ day, night, sunset, raining, ඒවා සිංහලෙන් කිව්වොත් දවල්, රෑ, ඉර බැහැගෙන යන වෙලාව, ඒ කියන්නේ හවස. හරිද? එතකොට වහින වෙලාව. ඉතින් මේවට හරියන සවුන්ඩ්ස් උත් මේකෙන්ම තියෙනවා. ඉතින් මේකට හරියන සවුන්ඩ්ස් උත් මේකෙන්ම දෙනවා. හිතන්න අපි රෑ කියලා. ඉතින් රෑදී රෑෂියෝ කෑචාන සද්ද එහෙම මේකේ අලුත් වර්ෂන් එකේදී දෙනවා. හරි එහෙනම් අපි අවසාන টොප් එකට යමු. අන්තිම টොප් එක විදිහට සිංගිති රහසක් කියලා දෙන්න යන්නේ. ඉතින් මේ රහසක් තමයි ඔයාලා හිතන්න ඔයාලගේ බස් එක ඇක්සිඩන්ට් වෙන්න යනවා කියලා. ඇක්සිඩන්ට් වෙන්න යද්දී ඔයාලා ඩ්‍රයිවිං ටෙස්ට් මෝඩ් එක දාන් ඉන්නවනම් ඔයාලට වෝනින් එකක් එනවා. අනතුරු ඇඟීමේ සංඥාවක් එනවා. සංඥාවක් එද්දී ඔයාලට ඔයාලගේ බස් එක පිටිපස්සේ vehicle spawn point එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වාහනේ ආරක්ෂිතව නවත්තන්න පුළුවන් තැන බලා ගන්න පුළුවන් ඒ වෝනින් එක ආවට පස්සේ. හරි. ඉතින් අපි දැන් මේකේ මම වීඩියෝ එක අවසන් කරන්නේ මේක ගැන පොඩ්ඩක් කතා කරලා. ඉතින් මේ ගේම් එක ලංකාවේ DC ගේම්ස් සමාගමනුයි ඇමරිකාවේ Unity ගේම්ස් සමාගමනුයි තමයි හදලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ගේම් එකේ ලෝකල් විදිහට තමයි හදලා තින්නේ. ඒ කියන්නේ ලංකාවේ විදිහට. ඉතින් මේකේ ඔයාලට ලංකාවේ දැන් ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක බලා ගන්න පුළුවන් ඔයාලට කළුතර බෝධිය, ඒ වගේම නෙළුම් කුළුණ, ප්ලැනටේරියම් එක, ඒක ග්‍රහලෝකාගාරය, නෙළුම් පොකුණ, ඒ වගේම ඔයාලට මේතනින් බලා ගන්න පුළුවන් තව කතරගම දේවාලය, ඊට පස්සේ හම්බන්තොට වරාය, ගෝල් පෝට් එක, ඒ කියන්නේ ගාලු කොටුව. ඉතින් මේ වගේ සිරීපාදේ ඒක තමයි විශේෂම එක. ඉතින් මේක ගොඩාක් ඒවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගේම් එකේදී. ඉතින් ඔයාලා මේ ගේම් එක තාමත් try කරලා නැත්නම් දැන්ම Play Store එකට ගිහිල්ලා download කරගෙන try කරන්න. ඉතින් ඔයාලට මේ top 10 set වුණම top එක මොකද්ද? අනිවාර්යෙන් පහලින් comment එකක් දාගන්න. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක ඔබන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් ඔබන්න. ඒක එබුවට පස්සේ ඔයාලට අපේ channel එකේ වීඩියෝ එකක් දැම්ම ගමම ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔය එහා පැත්තේ නිල් පාට like button එකත් ඔබන්න. ඉතින් ඒ like button එක එබුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මල්වැඩි සන්දර්ශන. ඉතින් ඔබලා බලන්න
හරි එහෙනම් ඔයාලා හැමෝටම ගුඩ් බයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්.